අයබෝවන් ඔන්න ඉතින් ලංකාවේ තියෙන සුන්දරම ස්ථානයක් හොයාගෙන අදත් යන්න හදන්නේ. ඉතින් අද ගමන පටන් ගන්නෙ මම බණ්ඩාරවැල නගරයෙන්. ඉතින් ඌව පළාතේ තියෙන සුන්දරම ස්ථානයක් හොයාගෙන යන්න හදන්නේ. ඉස්සෙල්ලා මම යන්න ඕනේ ඇටම්පිටිය කියන නගරයට. ඇටම්පිටියට ගියාන් පස්සේ එතන ඉන්නවා මගේ ගමන් සගයෝ කීප දෙනෙක්. ඉතින් එයාලත් එක තමයි ගමන ආරම්භ කරන්නේ. එහෙනම් අපි යන්. හැමෝටම ජය වේවා. එහෙනම් යන්. ඔන්න එහෙනම් ඉතින් පැයක් විතර කාලය ගෙවාගෙන ආවා මං ඇටම්පිටියට. ඔන්න මගේ සංගයෝ දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් එදෙන්නත් එක්ක ඔන්න ගමන ආරම්භ කරන්න කියලා හදන්නේ. හැබැයි ගමන කිව්වට තාම කිව්වේ නැහැ කොහෙද යන්නේ කියලානේ. ඉතින් අද යන්න හදන්නේ ඌව පළාතේ පදුල දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර කඳු වැටිය. වලාකුළු වලටත් උඩින් තියෙන නාරංගල බලන්න තමයි යන්න හදන්නේ. එහෙනම් යන් ඔන්න මගේ සංගයෝ දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපේ සංගයාගේ ටුක් ටුක් එකේ තමයි යන්න හදන්නේ. එහෙනම් අපි ගමන ආරම්භ කරමු. අපි දගෙනවා නම් පාලියලට ඇවිල්ලා පාලියලෙන් තමයි කැටවල පාර යන්නේ. පාලියලෙන් කැටවල පාර. ඔව් කැටවලින් කියනවා කැටවල හන්දි. අලු මේ කන්ද විතර පාර. හරි හරි. දැන් එතකොට අපි යන්නේ මේ පාරේ නෙමෙයි. අපි යන්නේ කැටවලට තමයි යන්නේ. ඇටම්පිටියෙන් දින කැටවල පාර ඒ කියන්නේ. ඇටම්පිටියෙන් කැටවල දින ෂෝට් කට් එක තමයි ෂෝට් කට් එක තමයි යන්නේ. ඔන්න ඉතින් ගමනේ අතරමඟ පොඩ්ඩක් විඩාව නිවාන ගන්න නැවතුණා. අර පේන්නේ ඈතින් පේනවා බුදු පිළිමයක්. ඒ පේන්නේ බදුල්ල. බදුල්ලනේ? බදුල්ල. ඔව් ඒ පේන්නේ බදුල්ල. ඉතින් ඔන්න මම ගියන් පස්සේ මේ පැත්ත බැලුවන් පස්සේ ඔන්න පේනවා අපිට නාරංගල. අපි යන පොයින්ට් එක. පේනවනේ? ඔය පේන්නේ. ඔන්න ඔතෙන් තමයි අපි යන්නේ. එහෙනම් ඉතින් ගිහිල්ලා බලමු. නාරංගල ගමනේ අපි තැනට ඇවිල්ලා ඉන්නේ. මම දැන් මෙන්න මේ පාරෙන් තමයි අපිට යන්න තියෙන්නේ කන්ද උඩට. ගමන පොඩක් අසීරු වෙනවා. දැන් නම් ඉතින් එන්න ධනෙස් දෙකෙන් එකට වටින සීන් එකක් තියෙන්නේ. තාගට හිතනවා ලංකාවද කියලා. දැන් හැබැයි මහගිරි තමයි නාගෙන වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මේ තන්නේ මේ ටික තමයි ගොඩක් අමාරුම තැන. හරි අමාරු තැන් පහු කරගෙන ගියාම තමයි හොඳම දේවල් හම්බෙන්නේ. ඊළ බලමු. කොච්චර අමාරු වුණත් ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද. ඉතින් ඇත්තටම අපි මේ වගේ ප්‍රයෝජන ගන්න. අපේ ලංකාවේ මිනිස්සු මේවා බලන්න එනවා අඩුයි. මහන්සි අමාරුයි. ඒ වුණාට එන්න ඕනේ. අපේ දේවල් මේවා. මැරෙන්න කලින් අපේ ඇස්වලින් මේ දේවල් දැක්ක නැතුනොත් එහෙම ඇත්තටම අපි ඉපදිච්ච මනුස්ස ජීවිතේ වුණත් වැඩක් නැහැ. ඒකත් අපරාධයක්. මොකද සීතල හුණක් එනවා. අර වතුරු බණ්ඩාරවල ෆීරින් එක දැන් හොඳට වෙනවා. පොඩ මේ හැබැයි ඉතින් වහින්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ගමන ගිහින් එන්න එකක් නැහැ කියලා අපි හිතමු. ඉතින් බලන්න කොහොමද වටපිටාව කියලා. අතන ලස්සනයිද? අපේ ලංකාව මේ. වෙන කොහෙවත් නෑ අපේ ලංකාව.
අමාරු ටික ඉවර කරලා හොඳම ටිකට දැන් ඇවිල්ලා තියෙනවා. ඔන්න දැන් පේනවා අපිට පතාසේ උදයා වගේ අපිට නාරංගල පේනවා. ඉතින් ගිහිල්ලා බලමු ඊට ටික. යා. පාර දෙපැත්තට බෙදනවා. දැන් මෙතනින් කෙලින්ම තියෙන කන්දර තියෙන්නේ. මෙතෙන් තව පාරක් පල්ලෙහාට තියෙනවා. ඒ පාරෙන් එන්න පුළුවන්. අර පල්ලෙහෙන් අපි ආපු තැනින් මේ පැත්තට එන්න පුළුවන්. ඉතින් දැන් තමයි හොඳම ටික තියෙන්නේ. යා ගිහිල්ලා බලමු. වේදුම පාරක් එහෙම ලෑන්ඩ් වෙනවා. මේ තව ටිකකින් ඉතින් උඩ ඉන්න බැරි තත්ත්වයක් ඒත් දන්නේ නැහැ. උඩටම ඇවිල්ලා ඉන්නේ. උඩටම ඇවිල්ලා ඉන්නේ දැන්. එනවනේ උඩ පිටාව කොහොමද කියලා දෙන්න. කන්ද මුදුනටම ආවා. හැබැයි දැන් ටික වේදුම වැඩි වෙනවා. ඉතින් එහෙනම් වටේ විවක පේන්නේ නැහැ. පේනවා අඩුයි. මේ චෛත්‍යය තමයි තිබිලා තියෙන්නේ කලින්. අදලා තිබිලා තියෙන දැන් නම් ඉතින් ඒක විනාශ වෙලා ගිහිල්ලා. මගේ ගමන් සංයෝජන පෙන්වන්න බැරි වුණානේ. අද ඉතින් මේ දෙන්න තමයි මාව එක්කන් ආවේ මේ ගමන. ඉතින් මම මීට කලින් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ දෙන්නටත් ගොඩාක් ස්තුති කරනවා. අමාරුම තැන් පහු කරන්න ඕනේ. ලස්සනම දේවල් දකින්න ජීවිතෙත් ඒ වගේ. අමාරුම ස්ටෙප් ටික පහු කරන් ගියාම තමයි හොඳම දේවල් ටික හම්බ වෙන්නේ. මේ පේන්නේ බදුල්ල. ඊට පස්සේ මේ පැත්ත කොහෙද මේ? මේ නූර්ලිය පැත්ත. මේ පැත්ත නුවරලිය. මේ වෙන්නේ මේ පැත්ත ඔය නුවරලිය පැත්ත. ඊට පස්සේ අර පැත්ත ඉස්සෙල්ලා කිව්වේ මයංගනේ. මේ මයංගනේ පැත්ත මේ පේන්නේ. ඒ කියන්නේ මේ දුමින් දැන් නම් වැහිගෙන යන්නේ. ඉතින් මුහුදු මට්ටමේ ඉඳලා මං හිතන්නේ අඩි 1527ක් වගේ ගාණක් තියෙනවා කියලා තමයි Google එකේ තියෙන්නේ. ඉතින් මේ ෂොට් එකේ මේ ගන්න ෂොට් එකේ ඔඩියෝ එකත් මම මෙහෙම රෙකෝඩ් කරන්නේ. නැත්තම් කවුරු හරි හිතයි මේක වෙනම ගත්ත ෂොට් එකක් කියලා. පේනවා ඉතින් ලස්සන කොහොමද කියලා. මේක හොඳටම පේන්නන්න. පේනවද කොහොමද කියලා? ඒ වගේම තමයි මෙතන ගොඩක් කට්ටිය කැම්පිනුත් ගහනවා. නැතිනම් පේනවනේ. ඔන්න රැයි ඉන්න ආපු කට්ටිය තමයි ඉතින් කවුරු හරි දැන් ඔය කැම්ප් ගහගෙන ඉන්නවා ඉතින් කට්ටිය. ජීවිතේ විතර වෙනස් වෙනවා තමයි. මොකද අර හස්සාවකටම කොටු වෙලා එකම දෙයකට කොටු වෙලා ජීවත් වෙනවට වැඩිය එහෙම ජීවත් වෙනකොට ඒක හරි නිදහස්. අර ඉස්සෙල්ලා මම පෙන්නපු බුදු පිළිමේ ඈත පේනවා බදුල්ල ටවුන් එකේ. අර පේනවා ඇති ලාවට වගේ. හරියටම පේන්නේ නැහැ දැන් මේකම හින්දා. මේ ඉතින් මේ view point එකේ හොඳම තැන අතන. යංගෝ එතෙන්ට ගිහලා බලමු. අපි උඩ කරපැත්තත් ඔහොම පෙන්නමු. ඔන්න දැන් නාරංගල කන්න මුදුන ටික මේ දුමේ වැහිගෙන එනවා. මේ ඉතින් හරියට පේන්නේ නැහැ හින්දා. මේ ඇතන සබාදහම කොච්චර ලස්සනද. අපිට කොච්චරනම් දේවල් දෙනවද. හැබැයි ඉතින් ඒකට අපි අනිත් පැත්තට අපි කොහොමද කළගුණ සලකන්නේ. වෙනවනේ. වෙන අපේ මිනිස්සු කළගුණ සලකන හැටි. තමන් ගේන බිස්කට් පැකට් එක ටෝපි කෝලේ හැමදේම පරිසරයට උදාහැරලා ලොකු අපරාධයක් මේ කරන්නේ. හැබැයි ඒ අපරාධය අපි කරන්නේ සබාදහමට නෙවෙයි. කවදාද දවසක ඒක අපි අපිටම කරගන්න අපරාධයක්. ඒකේ ආනිසංස එනකොට ඒ දේවල් තේරෙනකොට ගොඩක් පරක්කු වෙනවා. යම් අවසන් තැනට ගිහලා බලමු. මේ දේවල් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය කැලෑවක නැහැ. ඉතින් ගොඩක් දුරට මෙහෙටම ආවේනික වෙන්න ඇති. ඒකයි මෙච්චර ලස්සන. ඉතින් පේනවා ඇති වටේ දැන් අපිට ගොඩක් පේනවා අඩුයි. මොකද දැන් මීදුම ටික වැඩි වෙනවා. අර පැත්තත් පොඩ්ඩක් පෙන්නමු අපි. දැන් ඔන්න කන්ද තවත් ඇහිලා තියෙන විදිහට. එන්න විදිහ වැහිගෙන යනවා. ඒක ගොඩක්ම හවස් වෙලාවක ආවොත් නැත්නම් උදේ පාන්දරක ආවොත් ඊට වැඩිය තවත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යන්න හදන්නේ. ඉතින් අද ආවේ ඌව පළාතේ වතුළු දිස්ත්‍රික්කයේ තියෙන නාරංගල බලන්න. ඉතින් ඔයාලට කියනවා ඇවිල්ලා බලලා යන්න. හැබැයි කැලිකසල දාලා විනාශ කරන්න එපා. මේක අපේ තැන, අපේ දේවල් මේවා. ඉතින් සංචාරකයෝ මේ තැන් වලට ආවම පස්සේ අපිට ඩොලර් හම්බ වෙනවා. ඉතින් ඒ දේවල් පවා අපිට නැති වෙනවා. මෙතෙන්ට ඇවිල්ලා අපි අපේ දේවල් විනාශ කරනවා. ඉතින් එහෙනම් හැමෝගෙම ඉල්ලීමක් කරනවා මේ ඒ දේවල් විනාශ කරන්න එපා. ඒ වගේම තමයි මේ ආපු අයට ආයෙත් එන්න ලැබෙන්න, ඒ වගේම ආපු නැති අයට කොහොමත් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා එනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යනවා. තවත් වීඩියෝ එකකින් හම්බුමු ලංකාවේ තියෙන තවත් ලස්සනම සුන්දරම තැනක. එහෙනම් හැමෝටම ජය වේවා.